නෑ මම මේ වීඩියෝ එක කරන්නේ මට වෙලාවට එඩිට් කරගන්න බැරි වුණ හින්දාවත් මට දාන්න වීඩියෝ එකක් නැති වුණ හින්දාවත් මේ සතියට අනිවාර්ය වීඩියෝ එකක් දාන්න ඕන හින්දාවත් මේ සතියට දාන්න වීඩියෝ එකක් නැති හින්දාවත් නෙමෙයි මම මේ වීඩියෝ එක කරන්න ඕනේ නැතුව මේ එඩිට් කරගන්න බැරි වුණ නෑ මට නෑ දැන් එපා මම මුලින්ම කරන්න හිටියේ කෑම කන වීඩියෝ එකක් ඇත්තරම මේ එක කරන්න පහසුකම් ලැබුණේ නැහැ තාම පරක්කු වෙන හින්දා මම හිතුවා පෝස්ට් ලීඩර් ළඟ සංගමයට ගිහින් ඔයගලන්ට පෙන්නන්න මේ මොනවද තියෙන්නේ කියලා. ඉතින් මේ දවස්වල මේ ට්‍රෙන්ඩින් වෙන මාතෘකාවක් තමයි කලත් මගේ කමෙන්ට් සෙක්ෂන් එකේ. TikTok නැති අය මේක දන්නේ නැහැ. සාමාන්‍ය කලත්ම කියන්නේ දෙන්නෙක් දිහා එකපාරක් බලන කෙල්ලෙක්. හරි හොඳයි. කමෙන්ට්ස් ටික කියවන්න කලින් මට දෙන්න ඕනේ ක්වෙස්චන් එක තමයි ඉංග්‍රීසි වුණා කියලා හෝ කට්ටි කන්ෆර්ම් කරා කියලා මේ කමෙන්ට් සෙක්ෂන් එකේ තියෙන ඔක්කොම එකක්වත් අපිට ඇත්ත කියලා කියන්න බෑ. කොහොමද කියන්නේ? මටත් ගිහිල්ලා කමෙන්ට් කරන්න පුළුවන් නේ. ශාරද් ගේ කියලා. ඒක වෙනම කතාවක්. ඒකට විශ්වාස කරන්න එහෙමයි මම කිව්වා කියලා එහෙම විශ්වාස කරන්න බෑනේ. ඒ ශාරද් ගේ කියන නම් මට ප්‍රූෆ්ස් තියෙනවා උඩ මේ ගොඩක් කට්ටිය හිතන එක තමයි ඉංග්‍රීසි වලින් කමෙන්ට්ස් තියෙන්නේ. ඒකින්ද මේ ඔක්කොම ඇත්ත. එහෙම නෑ. මට උඹලාව තියෙන මේ සතියේ වීඩියෝ ගහ ගන්නත් විතරයි. ඒකින්ද මට එහෙම කවවත් බේරන්න උනා නෑ. මට ඔළුනේ මේක ගැන මගේ අදහස ඔයගොල්ලෝ හමුවේ තබන්න. ඉතින් ඒක තමයි කියන්න තියෙන්නේ. අපි බලමු මොනවද කමෙන්ට්ස් තියෙන්නේ කියලා. එතකොට මට අවශ්‍ය කරලා තියෙන සතියේ වීඩියෝ දාන එකනේ. එතකොට මට තප්පර 30ක වීඩියෝ එකක් දැම්මත් ඇති. ඉතින් කමෙන්ට්ස් දෙකක් කියවන්නම්. මනක් අපි නම් යූස් කරලා. ඊට පස්සේ අපි නිදාගමු. හරිද? අපි යා. මෙහෙමයි තියෙන්නේ මේක කමෙන්ට්ස් කියවගෙන මං ගෙනත් කමෙන්ට් එකක් තිබ්බොත් තමයි කෙලවෙන්නේ. කොහොම කඩෙන් තියෙන්නේ? ඔයගොල්ලන්ට කඩ බෑනේ. ඒකින්ද මම සිංහලට පරිවර්තනය කරලා ඔයාලට කියන්න. හරිද? දැන් අඟහරු ලෝකෙකුයි අඟහරු නෙමෙයි සෙනසුරු ලෝකෙක තියෙන ඉමෝජි එකකුයි හાર્ට් එක තියෙන ඉමෝජි එකකුයි තියෙන ප්‍රොෆයිල් එකකින් දාලා තියෙනවා ප්‍රසිද්ධ ෆොටෝග්‍රැෆර් කෙනෙක්. මම කියන්නේ එයාට වම්බඩු ගෙඩි වල ෆොටෝස් එකවල තියෙනවා. මට හිතා ගන්න බෑ ඒක කොහොමද වැරද්දක් වෙන්නේ කියලා. දැන් වම්බඩු ගෙඩි වල ෆොටෝස් එවන එක ඇයි වැරද්දක් වෙන්නේ? හරිද? ඊට පස්සේ ඉන්ස්ටා එකනොත් මැසේජ් කරලාලු අන්තිමට බ්ලොක් කළාලු. ඉතින් මට හිතා ගන්න බෑ එතන මොකක්ද වැරද්ද කියලා. කමක් නෑ අපි ඊළඟට යමු. දැන් මේ කමෙන්ට් එකේ නම් දෙකක් තියෙනවා. ඒකෙන්ද මම නම් දෙක මනක් කල්පිත නම් වලින් කියන්න. සිරිපාල ඩේට් කරනවලු සිරිපාලිව. හරිද? දැන් සිරිපාලිව ඩේට් කරන එක ඇයි මේක තියෙන්නේ? අපිට මොකද ඒක? සිරිපාලිව ඩේට් කරන්නේ තුනේ අපිට මොකද? මගුලක්ද මේ? යාරකන අවුලන්නේ ෆේමස් ෆොටෝග්‍රැෆර් කෙනෙක් වම්බඩු ගෙඩි වල ෆොටෝ ඒවල ගිහලා තිබ්බ. හරි තියෙනවනේ ගන්න. වම්බඩු ගෙඩි වල හරි ෆොටෝ ඒවල ගියා තියෙනවනේ. යාරක මේ කෙක් තව කෙනෙක්ව ඩේට් කරනවා. සිරිපාල සමරවික්‍රම කියවන්න බෑත. ආයි තව එක්කෙනෙක් දාලා තව දෙන්නෙක් ඩේට් කරනවා කියලා. තව දෙන්නෙක් එන්ගේජ් වෙලා කියලා දාලා ඊට පස්සේ මේ මේක නිකන් මංගල කිකිනේ වගේ. ඉතින් කොහොම හරි ඔන්න ඔහොම තමයි
මම සතියේ වීඩියෝ එක කලත් මගින් අටව ගත්තේ. ඉතින් මට කියන්න තින් වෙච්චරයි. හැමෝටම එසේම වේවා.